පාකිස්තානයේ ඉන්දියාව වෙත ප්‍රබල අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා. ඒ ජීවිත 26ක් බිලිගත් මාරාන්තික පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව සහ පාකිස්තානය අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තීව්‍ර වෙමින් නැති පසුබිමක් තුලයි. එවන් පසුබිමක් තුල රුසියාවේ පාකිස්තාන තානාපති මුහම්මද් කාලිද් ජමාලි අනතුරු ඇගවීමක් සිදු කරමින් ඉන්දියාව සම්බන්ධයෙන් මත බෙහෙදාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ප්‍රහාරයක් දියත් කළහොත් පාකිස්තානයද සම්පූර්ණ බලය යොදා ඊට ප්‍රතිචාර දක්වන බවයි. රුසියානු මාධ්‍ය නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තානාපති මුහම්මද් කාලිද් ජමාලි කියා සිටියේ නිකුත් වූ සමහර ලියකියවිලි වලින් ඉන්දියාව පාකිස්තානයේ ඇතැම් ප්‍රදේශවලට පහර දෙන බවත් ගැටුමක් ළඟ බවත් හෙළි වූ බවයි. එමෙන්ම ඉන්දියාව පාකිස්තානයේ සමහර ප්‍රදේශවලට පහර දීමට තීරණය කර ඇති තවත් රහස්‍යගත ලේඛන මේවන විට පිට වී ඇති බවයි ඔහු පැවසුවේ. එබැවින් ඉන්දිය ප්‍රහාරයක් නුදුරු බව කිව හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ. ඉන්දියාව සහ පාකිස්තානයේ සම්බන්ධයෙන් ගත් කල මෙම සංඛ්‍යාත්මක ශක්තිය පිළිබඳ විවාදය සම්බන්ධ වීමට අවශ්‍ය නොමැති බවත් එවැනි අවස්ථාවකදී සාම්ප්‍රදායික අවි සහ න්‍යෂ්ටික අවි යන දෙකම සම්පූර්ණ බලය සහිතව භාවිත කරන බවත් ඔහු පැවසුවා. එමෙන්ම ජමාලි තරේ කියා සිටියේ ඉන්දිය ප්‍රහාරයකදී පාකිස්තාන හමුදාව සම්පූර්ණ බලය යොදා සටන් වදිනු ඇති බවයි. මේ අතර පාකිස්තානයේ ජාතික ආරක්ෂක කවුන්සිලේ සමාජික අමාත්‍ය හනීෆ් අබ්බාසිද මේට පෙර ප්‍රසිද්ධියේ ඉන්දියාවට තර්ජනය කර තිබුණේ ඉන්දියාව පහර දුනහොත් න්‍යෂ්ටික ප්‍රතිප්‍රහාර එල්ල කරන බවටයි. එමෙන්ම ඔහු පවසා තිබුණේ ඉන්දියාව වෙනුවෙන් පාකිස්තානයේ න්‍යෂ්ටික අවි ගබඩාව සූදානම් බවයි.